ඩැඩි. මෝඩ ගෑනුන්ට බෝන්න හම්බුනා මොහොම තමයි. Hi everyone. මේ ළඟදී අපි දෙන්න ගියා අපේ ගජම ගජ මිතුරන් සමග ගජම ගජ යාළුවෙක්ගේ වෙඩින් එකකට. ටන්ටන්. අවුරුදු 10ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් අපේ තියෙන්නේ. ඇත්තටම අපි නයිට ෆ්‍රෙන්ඩ්ස්ලා. අපි නයිට කාලේදී අපි ෆ්‍රෙන්ඩ්ස්ලාටත් වඩා අපි සහෝදරයෝ වගේ තමයි ඇත්තටම හිටියේ. ඊට පස්සේ අපි කට්ටිය දුරස් වුණා, වෙන් වුණා. අපි කට්ටිය නයිට එකෙන් පස්සේ හැමෝම එක එක තැන් වලට පියවා ගියා. ඉතින් ඒ පියවාගේ යාළුවන් අවුරුදු 8කට පස්සෙව චමියාගේ වෙඩින් එකේදී හැමෝම මේ සඳුදු දසන්තර නැරඹීමට සම්බන්ධ වන අපත් සමග ටන්ටන්. ඇත්තටම හරිම සතුටු දවසක්. යාළුවෝ හැමෝම නෙවෙයි, සමහර යාළුවෝ ආවේ නෑ. ඇත්තටම මේගොල්ලෝ ගියේ පන්තිට ගියේ මත. ඒ වුණාට ඉතින් අපිට ඇත්තටම හරිම සතුටුයි එකතු වෙච්ච යාළුවෝටත් එක්ක. මේ පැත්තේ හැමතැනම ඉන්නේ අපේ සෑර්. අපේ නයිට් එකේ අපේ සෑර්. ෆේවරිට් සෑර් බදලත් තාම අපි. කාලව ගන්නෙ. කියන්න ඕන මොකද ඉතින් අවුරුදු ගානකට පස්සේ හම්බුනාම යන්න. මොනවා කියන්නද? ඔයාට මොකද හිතුවේ අවුරුදු ගානකට පස්සේ හම්බුනාම? සර්ප්‍රයිස් වුණා. ඒ සර්ප්‍රයිස්. ඔයාලා වෙනස් වෙලා. අපි වෙනස් කරන්නේ. ඈ? ඉතියා වගේමයි. මමද ඔයාද? මම. ඈ මහත්තයා. මහත්තයා චුට්ටා. දුෂ්ට මහත්තයා. හායි කලාඩි වයිෆ්. ඔයාට මොකද හිතෙන්නේ අවුරුදු 8කට පස්සේ හම්බුනාට පස්සේ? හරිම සතුටුයි කට්ටියව දකින්න හම්බෙච්ච. මේ අපේ මෙලින්ගේ හස්බන්ඩ්, වෙන්න හස්බන්ඩ් කියමුනේ. ඉතින් අවුරුදු 8කට පස්සේ කට්ටියම හම්බුනාම ඔයාට වැරදි අවුරුදු 10යි. නෑ ඒ 10 මම එහෙමයි. 10න්නේ අපි අයින් වුණේ අපි අයින් වුණාට ඒ අතරමැදි අපි හම්බ වුණානේ. හරිද? ඔබ ඌව දානවා Facebook එකේ මම කියන්නේ ඌව. කියන්නකෝ. ඇයිවා කසාද? මට බෑ ඩැඩි. ඇයිවා කසාද දෙන්නේ? ඇයි ඒ? මගේ හිත පාරලා තියෙන ගෑල්ලා. ඔයා ලස්සන ළමාඳයි. මේ ඇත්තටම ඊගාවට අපි එනවා ආගේ වෙඩින් එකට. දෙන්න මම විතරයි ඉන්නේ. උන්ගෙක් තියා ගන්නවා. ඊට පස්සේ ඉතින් කට්ටියක් දැන් ඒ විස්තර ටික අහලා ඔන්න කට්ටිය පැණි බීම බොන්නයි යන්නේ. රස බීම, පැණි බීම. ඉතින් පැණි බීම බෝතලේ කැඩුවේ අපේ හස්බන්ඩ්. එයා ඒකට හරි දස්සයි. ඉතින් අපේ පැණි බෝතලේ කඩලා අපේ කට්ටියත් එක්කලා අපි සතුටු සාමිච්චයේ යෙදී සිටින අවස්ථාවන් තමයි මේ තියෙන්නේ. ඇත්තටම හරිම සතුටුයි. අවුරුදු 10ක් ගියත් තාමත් දෙන්නේ පන්ති කාමරේ සින්දුනා වගේම පුළුවන් තරම් විනෝද වුණා. ඇත්තටම ඒ කාලේ තිබ්බ ඒ පිස්සු විදිහටම තාමත් හැමෝම ඉන්නේ ගැන හරිම සතුටුයි. තාමත් ඒ විදිහට මොංගල් වැඩ ටික කරනවා. ඉතින් අපි ගියා අපේ කමලකට කතා කරන්න අපේ චමයාගේ ආදරණීය පිරිසකට. ඉතින් අපි ගියා යාලට සුබ පතන්න. ඉතින් යාලට සුබ පතන්න කට්ටියම එක එක්කෙනා බෑගින් ගියා. ඉතින් අපි දෙන්නත් ගියා. පාකඩ ලොකු පාකඩ ඩයස කියන්නේ කෝකි පාකඩ. ඊට පස්සේ දැන් කාලා බීලා සේරම කරලා ඔන්න ඉතින් දැන් පටන් ගත්තා සමයකට ඩාන්සින්ලා ඔන්න ඉතින් කට්ටිය දැන් නටන්න ගත්තා. පිස්සු හැදිලා වගේ. ඇත්තටම පිස්සු තමයි. ඒ වුණාට ඉතින් නටන කොටත් පිස්සු කොහොමත් එකයි. අපේ ඉතින් ආදරණීය කගල් එක නටන දිහා බලන් හිටියේ නැහැ. පිට නැටුවා. ඉතින් හරිම සතුටුයි. මේ ඉන්නේ අපේ එකින් එක යාළුවන්ගේ දක්ෂතාවයන් තමයි දැන් මේ කතා කරන්නේ. තේනන කට්ටිය දක්ෂතාවයන් පුදුම දක්ෂතාවයන් තියෙනවා. වෙරින් එකේ ගියාම තමයි දක්ෂතාවයන් ඕනම.
හැමදේම හැමෝම සතුටින් ඉතින්නේ විසර යන මොහොතයි. ඉතින් හරිම දුකයි ආයෙත් දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙයි. ඒත් ඒක වෙන්නේ නැහැ. අය අවුරුදු 10 කට විතර සමහරට හම්බ වෙයි. එහෙනම් ඉතින් කට්ටිය ඉතින් විසර ගියා. බයි බයි.